මෙන්න මේ වගේ QR එකක් ඔයාගේ ළඟම පොලිසියේදීත් ඔයා දැක්කද? එහෙම නැත්නම් ඊයේ පෙරේද දවස් දෙක තුනේම සෝෂල් මීඩියාස් වල මේ පොලිසිය ගැන ඔයාගේ අගය කිරීම එහෙම නැත්නම් පොලිසිය ලැබෙන සේවාව ගැන ඔයාගේ තත්ත්වය ඔයාගේ සැටිස්ෆිකේෂන් ලෙවල් එක ප්‍රකාශ කරන්න පුළුවන් විදිහේ වෙබ් පෝටල් එකක් හදලා තියෙනවායි කියලා ඔයා දකින්න ඇති. මේකේ නම තමයි කමියුනිටි ෆීඩ්බැක් පෝටල්. මේ කමියුනිටි ෆීඩ්බැක් පෝටල් කියන එක ගරු පොලිස්පතිතුමාගේ අදහසක් අනුව වැම්පයර් ඩිසයින් අපේ කණ්ඩායම නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ කමියුනිටි ෆීඩ්බැක් පෝටල් එකෙන් වෙන්නේ පොලිසියට එන කෙනෙක්ගේ මහජනතාවට ලැබෙන සේවාව කොහොමද කියන එක ඒ කෙනාට සැටිස්ෆිකේෂන් ලෙවල්ස් අනුව මාක් කරන්න පුළුවන්කම තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකා පොලිස් වෙබ්සයිට් එක police.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ e-services වල තියෙනවා මේ කියන කමියුනිටි ෆීඩ්බැක් පෝටල් එකට ලින්ක් එකක්. එතනින් ගිහිල්ලා පොලිස් ස්ටේෂන් එක තෝරලා ඔයාට ෆීඩ්බැක් එකක් දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා යන පොලිසිය ඔයා දකි මෙන්න මේ විදිහේ QR එකක් මේ QR එක ස්කෑන් කරොත් අදාළ පොලිසිය මොකද්ද කියලා සිලෙක්ට් වෙලා අර කියන තැනම ලෝඩ් වෙනවා. ඔයාගේ ෆෝන් එකෙන් ඔයාට පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේ ෆේස් එකක් තෝරලා ඔයාට මොකද්ද උන එක්ස්පීරියන්ස් එක කියන එක පවා විස්තර කරන්න. ඉතින් මතක තියාගන්න ඕනම දේ තමයි මේක පොලිසියට පැමිණිලි කරන්න හෝ පොලිස්පතිතුමාට පැමිණිලි කරන්න හද ප්ලැට්ෆෝම් එකක් නෙමෙයි. 100%ක්ම මේ ප්ලැට්ෆෝම් එක පොලිසියෙන් අද දවසේ මට හම්බෙච්ච සේවාව සතුටුදායකද එහෙම නැත්නම් කනගාටුදායකද කියන එක මාක් කරන්න හදපු එකක්. මේ තොරතුරු පොලිසිය අධීක්ෂණය කරන්නේ නැහැ. ගරු පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ ඉන්න ඍජු කණ්ඩායමක් තමයි මේ අධීක්ෂණය කරලා පොලිස්පතිතුමා එක්ක මේ තොරතුරු බෙදාගන්නේ. මොකද මේක තුලින් උත්සාහ කරනවා ශ්‍රී ලංකා පොලිසිය හැම පොලිස් ස්ටේෂන් එකකින්ම මහජනතාවට ලැබෙන සේවාව ඉතා ගුණාත්මක ඒ වගේම තමයි ඉතාමත් සතුටුදායක සේවාවක් පත් කරන්න ඕන පියවරයක් ගන්න. ඉතින් මේ ප්ලැට්ෆෝම් එක වැම්පයර් ඩිසයින් අපි හදද්දි මේ QR එක print කරගන්න අපිට Tripme Ceylon Private Limited support කරා. Tripme Ceylon Private Limited කියන කම්පැනි එකෙන් තමයි මේ QR ලංකාවේ තියෙන හැම පොලිස් ස්ටේෂන් එකකට මේ විදිහට ලස්සනට හදලා print කරලා බෙදා හරින්න පුළුවන් උනේ. QR ටික print කරලා ගෙනාවට පස්සේ වැම්පයර් ඩිසයින් අපි මේක නැවතත් check කරලා ගරු පොලිස්පතිතුමාට සංකේතාත්මකව මේ QR බාර දුන්නා. ඊට පස්සේ මේ QR ලංකාවේ පොලිසිය වලට බෙදලා ඉවර වුණාට පස්සේ තමයි මේ ගැන අපි මහජනතාව දැනුවත් කරන්නේ මේ. දැන් ඔයාට පුළුවන්කම තියෙනවා වෙබ්සයිට් එකකින් හෝ ළඟම පොලිසියට ගිහිල්ලා අදාළ QR එකකින් ඔයාට අද දවසේ පොලිසියෙන් ලැබිච්ච සේවාව ගැන ෆීඩ්බැක් එකක් දෙන්න. අනිවාර්යයෙන්ම මේ සියලුම ෆීඩ්බැක් බලනවා. මතක තියාගන්න පැමිණිලි හෝ වෙනත් කිසිම තොරතුරක් මේ හරහා ලබා දෙන්න බෑ. ඒ වගේම තමයි ඔබ දකින්න ඇති පහුගිය දවස්වල හැම තැනම අපි ෂෙයා වෙනවා ශ්‍රී ලංකා පොලිසියට වැම්පයර් ඩිසයින් අපෙන් මොබයිල් ඇප් එකක් හදාගෙන යනවා කියන එක. ගොඩක් අලුත් ඔප්ෂන් එක ඩිජිටල් වෙන මේ වෙලාවේ වැම්පයර් ඩිසයින් අපි ශ්‍රී ලංකා පොලිස් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය යනුවෙන් පොලිස් ඇප් එකක් හඳුන්වා දෙනවා. පොලිස් තොරතුරු තාක්ෂණික අංශය ඒ වගේම තමයි පොලිස් මාධ්‍ය කොට්ටාසය මේ හැමෝම එකතු වෙලා එන යෝජනාවල නිර්මාණයක් විදියට තාක්ෂණික සහාය අපි ලබා දෙනවා. මේ ප්‍රොඩක්ට් එකත් ඉදිරියේදී එළි දැක්වීමට නියමිතයි. ඉතින් ඒ ගැන විස්තර අපි ඉදිරියේදී කතා කරමු. මේ ෆීඩ්බැක් පෝටල් එක ඔයාත් පාවිච්චි කරලා බලන්න.